මේ කාලේ මාරේට රණයුරු ගාය නාමල් රාජපක්ෂ. තාත්තා සරත් ෆොන්සේකා හිරේ දාපු එකත් අරදී. මාර කැක්කුමක් යවිලා. ඒක ප්‍රභාකරන් අපේ පවුල් වලට ගැහුවේ නෑ. අපි එච්චර මරාගෙන වැරෙන්න යුද්ධ කරද්දී ප්‍රභාකරන් උත්සාහ කරේ නෑ කිසිම රණයුරුවෙක්ගේ පවුලකට පහර එල්ල කරන්න. කිසිම රණයුරුවෙක්ගේ ළමයෙක්ගෙන් පලි ගන්න. කිසිම රණයුරුවෙක්ගේ පවුලකින් පලි ගන්න. රාජපක්ෂලා කියන්නේ නින්දිත මිනිස්සු ඒ වගේවත් චාරයක් තියෙන මිනිස්සු නෙමෙයි. මම මේ වෛරකයෙන් කතා කරනවා නෙමෙයි. නමුත් මේක තමයි යථාර්ථය. දැන් රණවීරුව ගැන කතා කරනවා. උදා මුලස්ථානීට ජෙනරල්ලා බ්‍රිගේඩියර්ලා කර්නල්ලා 35 දෙනෙක් මගේ යටතේ වැඩ කරපු නිසා ඉස්ලාම වැඩිකම නැතුව ගෙදර ඇරියා. රස්සාවක් ගන්න දුන්නේ නැහැ කම්පැනි එක. කොහේ හරි කම්පැනි එක රස්සාවක් ගන්න ගියොත් කම්පැනියට කතා කරලා කියනවා උන්ට රස්සා දෙන්න එපා. අපි උඹලා කම්පැනියට ඇටැක් කරනවා කියලා. ඒකන්ද මේ මිනිස්සු බඩගින්නේ හිටියා. සමහරුන්ගේ හොඳ නිලධාරීන් ඔපියාමාව හැදිලා බිය ගියා සමහරු. ඉතා තරුණ වයසේ. සමහරුන්ගේ බිරින්තෑවරු මිය ගියා.